ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ අපි යාපනයේ ගිහින් බැලුවේ මොනවද කියලා. උදේ 5:00ට කොළඹ කොටුවෙන් පිටත් වුණ අපිට 12:00 විතර වෙනකොට කංකසන්තුරේ ස්ටේෂන් එකට යන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි කළේ කංකසන්තුරේ ස්ටේෂන් එකට ඉස්සරහා තියෙන බීච් එකෙන් නාලා එතනම අපි කෑවා. ඊළඟට අපි කීරමලේ පේදරතුඩුව බස් එකේ නැගලා පේදරතුඩුව බලන්න ගියා. ඊළඟට විනාඩි 40කින් විතරයි ඒ බස් එකම කීරමලේට යනවා. ඉතින් අපි ආයේ ඒ බස් එකේම නැගලා කීරමලේට ගියා. දැන් අපි මේ ඉන්නේ කීරමලේ පොකුණ ගාව. එදා රෑ නැවතුනෙත් අපි කීරමලේම තමයි. ඊළඟ දවස උදේ කීරමලේ යාපනයේ බස් එකේ නැගලා අපි යාපනයේ ටවුන් එකට ගියා. ටවුන් එකෙන් උදේට කාලා අපි ඊට පස්සේ නාගදීප යන බස් එකේ නැග්ගා. දැන් අපි මේ බෝට්ටුවෙන් නාගදීපට යන ගමන්. අපි ආපහු නාගදීපෙන් යාපනයේ බස් එකේ නැගලා යාපනයට ආවා. ඊට පස්සේ අපි ගියේ රියෝ අයිස්ක්‍රීම් කන්න. දැන් අපි මේ ඉන්නේ නල්ලෝර් කෝවිල ගාව. අපි ඊළඟට ගියේ යාපනයේ කොටුව බලන්න. ඉතින් අපි රෑ වෙනකන් යාපනයේ කොටුව ගාව ඉඳලා අපි ඉන්න තැනට ගියා. එදා රෑ අපි නැවතුනේ යාපනයේම තමයි. මේ තියන්නේ අපේ ට්‍රිප් එකේ අන්තිම දවස. අපි එදා උදේ යාපනයේ ටවුන් එකේ ඇවිදලා ඊට පස්සේ ස්ටේෂන් එකට ඇවිල්ලා එකමාර කෝච්චියෙන් කොළඹට ආවා. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි ආයෙත් දවසක හම්බෙමු.